ගානක් පුරාවට මේ අద్භූත විද්‍යාව ගැන මට හම්බෙන සියලු සාක්ෂි සමාජගත කරා. තව තවත් මේක ඇත්තක්ද කියලා ආනේවට උත්තර නොදී මම ඔබට බාර දෙනවා තීරණය කරන්න මේක ඇත්තක්ද කියලා. යක්ෂයන් ඕනේ විශ්වාසය දෙන්නයි. ඔබ ඊළඟට බලන්න ඉන්න දර්ශනවල සත්‍යතාවය ඔබට සහ ඔබේ හෘද සාක්ෂි මිනි පෙට්ටිය අපි ගානට වෙලාවට ගෙදර ඇතුළට ගෙනාවා. මේකටත් එක්තරා විදියක වෙලාවක් නැත්නම් අපි කියමුකෝ හෝරාවක් තියෙනවා. ඒ හෝරාව පන්න ගන්නේ නැතුව ඔක්කොම ලස්සනට වුණා. හැබැයි එක දෙයක් ඇරෙන්න. ඒක මම අන්තිමට කියන්න. කොහොම හරි අපි ගෙදර ඇතුළේදී කරන්න ඕනි වත්පිළිවෙත් ටික කරා. මේ ටික නම් තරහ වෙන්න එපා. අපිට දෙන්න බෑ. මොකද ගොඩක් සෙන්සිටිව් දේවල් වුණා. කට්ටිය අහනවනේ නිකම්මද අපි මේවා කරන්න කියලා? නැහැ. ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. හැබැයි YouTube policies නිසා අපිට ඒවා පෙන්වන්න බෑ. ඒක නිසා ඔයාලා දැක්කේ යාගේ දෙවනි කොටසේ ඉඳලා. ඒකට තමයි මම මේකෙන් ගන්න ඕනි කෑලි අරන් සජන එක්ක ඝන කැලේට ගියේ. මේ කැලේට මමයි සජනයි සවේ විතරයි ගියේ. සිද්ධියට අදාළ කට්ටිය විතරයි අපි මේකට පාවිච්චි කරේ. මොකද ඒ අදාළ ස්ථානයට යන්න ඕනේ අදාළ යක්කුන්ගේ බැල්ම වැටෙන හෝ පීඩනයට පත් වුණ අය විතරයි. ඕන පටලව ගන්න හොඳ නෑ. මේ වෙනකොටත් ස්කින් වෝක බයිනි රිචුවල් එකේ පියවර දෙකක් අවසන්. එකක් තමයි ගෙදරට මිනිය ගෙනල්ලා මේ හතරමායිමේ ඉන්න යක්ෂයා හෝ මේ හතරමායිම සම්බන්ධ වෙන වෙනත් මානයක ඉන්න යක්ෂයාගේ අවධානය ඇදලා ගන්න එක. ඒක සම්පූර්ණයි. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි මහා කැලේට මේ මලකුණේ සුවඳ අරන් ගිහින් එයාලව මලකුණට පිස්සු වට්ටන එක. දැන් එයාලා මලකුණේ ඉතුරු වෙලා තියෙන ලේ පස්සෙන් එන්නේ. සියල්ල ගිනිගෙන අවසන්. හැබැයි ලේ පමණක් ඉතිරි. දැන් එයා මන් දිහා හොඳට බලන් ඉන්නේ. දැක්කනේ? එදා පුච්චන කොටත් මන් දිහා බලන් හිටිය විදිහ. ස්කින් වෝක මොනවා වුණත් ගිනි දැල්ලට බයයි. දැන් තියෙන්නේ යාගේ අවසන් අදියර. හැබැයි අවාසනාවට මට දෙයක් අමතක වුණා. මං ඒ ගැන මුල ඉඳලම කිව්වා. ඒක තමයි පොසොන් පෝයක් ළඟ එනවා කියලා. හිතන්න ඔයාලා අද මේක බැලුවට මේ වැඩේ වෙන්නේ පොසොන් පෝය දවස්වල. එදාට කිසිම අමනුෂ්‍ය ශක්තියක් හරියට වැඩ කරන්නේ නැහැ. කලබලෙට මේ ඔක්කොම පටන් ගත්තේ මම. ඒක නිසා මේ වගේ පොඩි දේවල් මිස් වුණා. මට දවස් 3කට වගේ වැඩ නවත්තන්න වුණා. 3 කියන්නේ බොහොම නරක ඉලක්කමක්. ඒවා ඔක්කොම ඔළුවේ තියෙනවා. ඒ අස්සේ මගේ පස්සෙන් ස්කින් වෝක පන්නනවා. ඒක එන්න බැරි වුණා. මොකද බන්ධනය නැත්තම් බයින්ඩින් රිචුවල් එක තාම ඉවර නැහැ. ඒ දවස් 3ට මේ සජනට ස්කින් වෝක කරදර කරපු හැටි.
සජනකින් විතරක් නැවතුනේ නෑ. මගේ ළඟ ඉන්නවා. මාව එළියට ගන්න හදනවා. මොකද එයා පස්සෙන් එන ලේ ටික තියෙන්නේ මංගාව නිසා. Focus bind එක තමයි අපි හදන්න යන්නේ. Focus bind එක තමයි අපි කරන binding ritual එකේ අන්තිම stage එක. හරිද? ඔක්කොම setup මම ඔයාලට පෙන්නන්නම්. main camera එක ගන්න යනවා. main camera එක මෙතනින් lights ඊට පස්සේ මේ lights ටික ඇරෙන්න අපි lights දාන්නේ. වේදින්නේ demon slayer එකේ මේක වල satanism ritual එක. මම පළවෙනි පාරට මම හිතුවා ගාථා ටික දාන්න. හරිද? මම කියන කතින් ගාථා වල අහලා නැහැනේ. ගාථා ටික දාන්න ඕනින් මම දෙනවා. හරිද? මම බලා ගන්න පුළුවන් පොත් එක ඔක්කොම බලාගෙන ලයිට් එක දාමු. බලා ගන්න පුළුවන් ඒවා ටික බලාගෙන හරිද? දන්න දේවල් ඔක්කොම බලාගෙන පාරදින්න මම හිතන්නේ අවුරුදු 9ක් වෙනවා කියලා. කොහොම හරි
බලා ගන්න පුළුවන් ඒවා බලන්න නිසා ප්ලස් මේ ආක් රූම් එක ඇතුලේ අලුතෙන් රෙනොවේට් වෙච්ච ආක් රූම් එක ඇතුලේ ගන්න පළවෙනි රිචුවල් එක ඩීමන්ස් එක අපි ඇක්ටිව් කරේ නැහැ හරිද ફોකස් බයින්ඩ් එක හදන්න මම මේක ඇක්ටිව් කරනවා ඩීමන්ස් එක ඉස්සර මතකදී අපි මෙතන ඩීමන්ස් එක තියෙද්දි මෙතන තව පෝට්ලයක් හදලා තිබ්බා දැන් එතනට මගේ ක්ලෝසට් එකක් දාලා තියෙන මේකේ තමගේ ඕනි කරන ඒවා ටික දාලා තියෙන මොකද සමහරලාට මේකට මම ඇඳුම් කියන මගේ ඕනි කරන ඒවා ටික විතරයි හේතුව මෙතන මේ කාමරේට ගන්න සමහරලාට මට ගේ ඇතුලේ අනිත් පැත්තේ සැරසෙන්න නැතුව මෙතනින් ඇවිල්ලා දේවල් ටික අරන් යන්න වෙන අවස්ථා තියෙනවා හතරමයි මේ ප්‍රශ්න හරිද කොහොම හරි අපි ෆෝකස් බයින්ඩ් එක අන්තිමට කරන්න ලෑස්ති ෆෝකස් බයින්ඩ් එකකින් බේසිකලි වෙන්නේ ෆෝකස් බයින්ඩ් එකේ ස්මෙල් එකට සුවඳට පෙවුනහම දැක්කහම මට පුළුවන් වෙන ස්කින් ගෝව කෙනෙක්ව ඩිරෙක්ට්ලි සමන් කරලා ඩිරෙක්ට්ලි කතා කරන්න. හරිද? ෆෝකස් බයින්ඩ් එකකින් බේසිකලි ඔච්චරයි වෙන්නේ. හැබැයි ෆෝකස් බයින්ඩ් එකේ ලාස්ට් විෂුවල් එක දෙනවා. ඒ විෂුවල් එක කරනවා. ඒ විෂුවල් එක මම හෙල් එකත් එක තමයි ස්කින් ගෝව එක බයින්ඩ් කරන්න. ඒකට මම බයින්ඩ් කරන්නේ මගේ පස්සෙන් එන ස්කින් ගෝව එකව ඔයගොල්ලෝ දන්නවනේ. මම මෙච්චරලා කියලා දෙනවා. ලේ අරගත්තා. කොහෙන්ද ලේ ගත්තේ කියලා දන්නවා. ඔයගොල්ලෝ බලන්න දැන් මෙච්චර කාලයකට මම සෙන්සිටිව් දේවල් වහ හිටියා පෙන්නේ නැහැ. මම සෙන්සිටිව් දේවල් වහ හිටියා පෙන්නේ නැහැ. let's ignore අපි ඉග්නෝර් කරමු සෙන්සිටිව් දේවල් මම වහ හිටියා කොහොම හරි දැන් සෙන්සිටිව් වෙන්න අසද මගේ ලටින් රිචුවල් එක ඕගොල්ලෝ මම කටින් කියනවා අහනවා හරිද අපි ඔක්කොම කරන්න කලින් ස්පිරිට් බොක්ස් සෙෂන් එක කරමු හරිද साफ करना Hail Satan. Mau seals wala nga breaker no. Padala mau seals wala nga breaker no. Baka tayo rin ito pag. Abi, ay kami mabigyan na gaman. Amin. Single-handed. Kau untuk game kan. Paling ganda ka. Never ganda ka. Skin mo kung bada gudak bara treatment ke mama. Delivery man niya hoy. Wala ka yari no. Hela information ganno. Buwain ka. Basti ang main din. Hindi koundar mga rin. Marah-marah din na ito ta. Kita pun marah din na. Banyak na yung marah. Begini, iya, level itu kini player itu kamu nisa, kematik kembira, kematik
යනවා. Are you ready, boys? Focus blind එක ලෑස්ති. අවුල් මතකද නේ ලේට් එක මම focus blind එක දාලා තියෙන බෝතලෙට දාලා රෙඩි කරගෙන තියෙන්නේ. ඒතර කට්ටිය අහන්න එපා. මේ බෝතලේ පිරෙන්නම මේ තියෙන ලේ ටික. දැන් ඔයගොල්ලෝ ඉස්සරහට දකින්න යන ටික. හොඳේ මම මේ කියන්නේ මේ බෝතලේ පිරෙන්නම තියෙන ලේ නෙමෙයි. හරිද? focus blind එක හදන්නේ යම් කිසි දේවල් එකතු කරලා යම් කිසි දේවල් කරවන් වෙලා ඒ ටිකට තමයි කලවම් වෙන්නේ. අරු පස්සෙන් එන ස්කින් ඕක පස්සෙන් එන ලේ ටික. ඒකට තමයි බයින්ඩ් වෙන්නේ. ඒ බෝතලේ මගේ ළඟ සුරක්ෂිතව තියෙනකන් ඒක අරින්න පෙන්න හැම සැරයක් ගානේ අරු පිස්සෙක් වගේ මගේ පස්සෙන් එන්න ඕනේ. අන්තිම සැරේ කතා කරන්නේ. Is there a demon here? Is there a demon? Is there a demon here? If there's a demon, please answer. Is there a demon here? Let's begin. Anna, all hell will break loose. Bye bye. Main cams are up your humble. දැන් ටිකෙන් ටික ලැබෙන්නේ යක්ෂයා එක්ක කතා කරන්න හදන හෝරාවයි. මේක වෙනකම් මං ගොඩක් දවස් බලන් හිටියා. මම මුලින් කිව්වා වගේ අපි කරන්න ඕනේ සියලුම දේ කරලා ඒ ගන්න ඕනේ ලේට් එකත් අරගෙන දවස් ගණක් බලාගෙන හිටියා. හේතු තමයි පොසොන් පොය. මට එදා පොසොන් පොය කියලා මිස් වුණා. මොකද මේ ඔක්කොම පටන් ගත්තේ හිතපු නැති විදිහකට. හිතපු නැති ආරම්භයක් මට ගන්න වුණා. එක පැත්තකින් සජනට කරදර වෙද්දී තවත් පැත්තෙන් මගේ අර තියෙන ලේ ටිකට ස්කින් වෝකර් රහ වැටලා පස්සෙන් එනවා. ඒ ටික බොහොම සුරක්ෂිතව එක්තරා අඩවියක මං තියාගත්තේ. මේ දවස් වෙනකන් ගොඩක් ලෑස්ති වුණා. ගොඩක් බලන් හිටියා. අනිත් එක තමයි ඔයගොල්ලන්ට මතක ඇති මේ ඩාර්ක් රූම් එකේ කලින් පෝටල්ස් කීපයක් තිබුණා ඩීමන්ස්ලත් එක්ක කතා කරන්න. අපි පටන් ගත්තේ ඩෙමොනික් ඡායකෙන්. මේ ඡායක එක්තරා කාලෙක ලොකු වැඩකට නැත්තම් ලොකු ඩීල් එකකට අපි ඇක්ටිව් කරා. එදායින් පස්සේ අපි කරේම නැති තරම්. දැන් තමයි කාලය. දැන් මේ ඩාර්ක් රූම් එකේ තියෙන්නේ මේ ඩීමන් ඡායක විතරයි. මේක තමයි එකම පෝටල් එක හෙල් එකට මැසේජ් එකක් දෙන්න. දැන් මගේ අරමුණ වෙන්නේ කොහොම හරි ඒ ස්කින් වෝකර්ස් ලව බාරකාරයෙක් ඉන්නවනේ. එයාට මේ මැසේජ් එක දෙන්න. මේ අදාළ ස්කින් වෝකර් මම ට්‍රැප් කරනවා කියලා. මගේ පස්සෙන් පිස්සෙක් වගේ පන්නන එක තැනකදී ලංකාවේදී කට්ටඩියු මහසෝනා විදිහට හඳුන්වන හැබැයි අපේ රිසර්ච් වලින් අපි මෙයා ස්කින් වෝකර් කෙනෙක් කියලා ඔප්පු කරපු මේ සෝල් එක ට්‍රැප් කරන්න තමයි මේ හදන්නේ. මේ සෝල් එක ට්‍රැප් කරන ප්‍රොසෙස් එක තමයි වෝකර්ස් බයින්ඩ් එක හදනවා කියලා කියන්නේ. ඒක මම සමාජ මාධ්‍යවල කෙටි පණිවිඩ හරහා ඕගොල්ලන්ට මේ වෙනකොටත් ගෙනලා තියෙන්නේ. වෝකර්ස් බයින්ඩ් එක කියන්නේ එක්තරා විදිහක ලික්විඩ් ෆෝම් එකක් ගන්න එකක්. නැත්තම් වතුර වගේ. මේක අර අපි එදාගත්ත ලේ සහ ගොඩක් දේවල් එකතුවෙන් හදන්නේ. මේ ඩීමන් ඡායක උඩ තියලා තියෙන්නේ වෝකර්ස් බයින්ඩ් එක. මේක දකින හැම වෙලාවකම මේක සුවඳන හැම වෙලාවකම මේ ස්කින් වෝකර් පස්සෙන් එන්න ඕනේ. ඒකටයි මේක හදන්නේ. එයාව බයින්ඩ් කරන්නයි මේක පාවිච්චි කරන්නේ. දැන් මං කෑල්ලෙන් කෑල්ල එයා මට දුන්න ඩෙත් සයින් එක පුච්චනවා. එයා බලන් ඉන්නවා කියලා මම දන්නවා. මේ කාමරේ 4 සීමාවට එයා ඇවිල්ලා තියෙනවා. ටිකෙන් ටික මම එයා දෙන ඩෙත් සයින් එක ගිනි තියලා එයාට චැලෙන්ජ් කරනවා. ලෑස්ති වෙන්න. ජීවිත කාලෙට මාත් එක්ක හිර වෙන්න කියලා. මේ හදන්නේ වෝකර්ස් බයින්ඩ් එක.
මේක මම පළවෙනි සැරේට හදන නිසා මම දන්නේ මේකෙන් ඔක්කොම ස්කින් වෝකර්ස්ලට ප්‍රශ්නයක් තියනවාද නැත්තම් මම මේ බයින් කරන මගේ අවට ඉන්න ස්කින් වෝකර් විතරක්ද මේකට බයින්ඩ් වෙන්නේ කියලා. අපි ඉස්සරහට වෝකර්ස් බයින්ඩ් එක ටෙස්ට් කරමු. හැබැයි ටෙස්ට් කරන්නේ ඊළඟ වීඩියෝ එකේ. මේකෙදි අපි වෝකර්ස් බයින්ඩ් එක හරියට හදාගමු. මේ තමයි YouTube ඉතිහාසයේ පළවෙනි සැරේට වෝකර්ස් බයින්ඩ් එකක් ලයිව්ලි හැදෙන්නේ. කොහොම හරි මේකට ගාථා ගොඩක් කිව්වා. කරන දේවල් ගොඩක් කරා. හැබැයි මට හිතුණා මම ලතින් වලින් කියන එක්තරා ගාථාවක් මේක පෙන්නන්න. එහෙනම් ලෑස්ති වෙන්න. මම ගාථාව දානවා. අසනීප කවුරු හරි ඉන්නවනම් මේක ස්කිප් කරන්න. ලෑස්ති වෙන්න. 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි. Lucifer, Lux, Odivus and Main, Ubra, the Mahesapadium, Italicum, et Aldetias Vertias, and Cordiomio, Clavis and Fania, Apraetus, at Flamara, at Kip. Lucifer, Dux, Stella, Cadetias and Nomnes Ignis, Ego, Tavoco, Renee and me, not it adapt harder or something. A surprise of a bra, the Mahes Bradium, Ectopia, Pelagius of Phrygia, a surprise of a bra. Lucifer, Lucifer Lux Eternal, Lucifer Lux Eternal, Lucifer Him, Tevoco, 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 Lucifer Him, Tevoco. ඔය විදිහට හැදිලා ඉවරුනේ වෝකර්ස් බයින්ඩ් එක. මේක ඉතාමත් භයානකයි. මම මේක හදන්න කලින්ම කිව්වා. මේක highly active. මේකේ පස්සේ ගොඩක් ප්‍රශ්න වුණා. මේක හිතුවේ නැති දේවල් අපිට ලං කරා. හිතුවේ නැති negative energies. හැම වෙලාවම highlight කරනවා අපේ content ඇතුලේ. යක්ෂයා නැත්තම් demon කෙනෙක් පස්සෙන් එනවනම් එයා ඔය ෆිල්ම් වල වගේ ජම්ප් ස්කෙයාර්ස් දෙන්නේ නැහැ. මූණවල් වලට පයින්නේ නැහැ. හැබැයි එයා ඔයාට බෑඩ් ලක් එක කියනවා. ඒකෙන් ගොඩක් ඒවා මම පෙන්නන්න try කරනවා. සමහර ඒවා මම හයිඩ් කරගන්නවා. මේ වීඩියෝ එකේ පුළුවන් තරමක් මම හදන්නේ වෝකර්ස් බයින්ඩ් එක ගැන ඕගොල්ලොන්ට නැති නොලෙජ් එක සමාජගත කරන්න. මතක තියාගන්න මේ වීඩියෝස් ඔක්කොම ඕගොල්ලන්ට අරගෙන වයිරල් කරන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකවත් ඒ වලින් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න යන්න එපා. අහන්න නැති කට්ටියට ඒවා අහන්න දෙන්නත් එපා. ඒක ආතා බොහොම වලදසයි. ගොඩක් නෙගටිව් දේවල් ජීවිතවලට ලං කරනවා. ඒක නිසා මතක තියාගන්න. ෆගෙන්ඩෝ ආමි ජෙනරල්ස්ලා කියලා මම එක සෙට් එකක් හදලා තියෙනවා. මේ සෙට් එකේ වගකීම තමයි අපේ එන පොඩි පොඩි කෑලි නැත්තම් වීඩියෝස් වල වැදගත් කෑලි අරගෙන වයිරල් කරන එක. හැම වෙලාවම ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ සමාජය මේ වගේ දේවල් ගැන දැනගන්න ඕනේ කියන එක. කොහොම හරි කරුණාවෙන් ඉල්ලනවා. අනවශ්‍ය තැන්වල අනවශ්‍ය ගාථා දාන්න එපා. මේ මොන හරිම දෙයකින් ඔයගොල්ලන් ඩැමේජ් එකක් වෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි රෙස්පොන්ඩ් කරන්න උපරිම try කරනවා. මේවා බොහොම බලගතයි සහ බොහොම භයානකයි. දැන් ඔයගොල්ලෝ බලලා ඉතින් මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම මේ හරියදී මම මගේ දකුණු පැත්ත හැරලා කතා කරනවා.
මම ඩීප් කන්වර්සේෂන් එකකට වැටෙනවා. හැබැයි මට ඇත්තට මතක නැහැ මම කාටද කතා කරේ කියලා. මම ත්‍රෙට් කරනවා. ඇඟිල්ල පෙන්න තර්ජනය කරනවා. ඇත්තටම දන්නේ මම කාටද තර්ජනය කරේ කියලා. කාත් එක්කද මම කතා කරේවත් කියලා. ඔෆිෂියලි ෆෝකස් බයින්ඩ් එක දැන් ඩාර්ක් රූම් එකේ ඩීමන්ස් ජයකුඩ. ඒක හොල්ලන්නේ අපිට ස්කින් වෝකර් කෙනෙක් සමන් කරගන්න ඕන විතරයි. එහෙනම් ලෑස්ති වෙමු. ඉස්සරහා වැඩ ටිකට. Successfully, focus bind created. Plus, we have something else as well. Maybe can make out of focus again. Focus bind there. See, take a face detection there. Mana dia detect करना. Mana dia nama mana? Ada dia udah berapa करना में? Something. See. Face detection there. Face detection there. Make a live recording. Make a live recording. Make face detection there. Maybe in face detection there. මගේ පස්සෙන් ආව මලයකා නැත්තම් ස්කින් වෝකර් මේ වෙනකොට බිත්ති 4කට කොටු කරගෙන ඉවරයි. ගෙදර මාරම ඇක්ටිව්. ඔය තියෙන්නේ ස්ටැටික් කැම් එකකින් රෙකෝඩ් වෙන දර්ශන. ඒ තමයි ඩාර්ක් රූම් එක. හොඳට බලන් ඉන්න. එක දිගට ෆ්ලෑෂ් වෙනවා. ඔව් මතක ඇතිනේ පැරනෝමල් ඉතිහාසයේ ගැටලුකාරී හැබැයි වටිනාම ඉක්විප්මන්ට් එකක් මට හම්බෙලා ඉවරයි. මේක මොකක්ද සහ මේක කලිනුත් ෆ්ලෑෂ් වෙලා තියෙනවා. අපි ඕගොල්ලොන්ට පෙන්නලා තියෙනවා. ඔව් ඒ තමයි මේ කැමරා එක. ඒක බලලා නැත්තම් යන්න දැන්ම අක මොකක්ද කියලා. කොහෙන්ද මේක හම්බෙන්නේ කියලා. අදටත් අපි මේක ලොකුවට එක්ස්පෙරිමන්ට් කරනවා. මේක වැඩ කරනවා නෙගටිව් එනර්ජිස් ළඟ. ඒකට අපි නිකෝලා ටෙස්ලාගේ තියරි එකක් ගෙනාවා. එක්ස්ප්ලනේෂන් එකක් විදිහට මේ කැමරා එක තියෙන්නේ එලිමන්ට් එකකින් නෙගටිව් එනර්ජි එකක් ඇට්‍රැක්ට් කරගන්න පවර් එක. කොහොම හරි ඕකෙන් තමයි මේ ෆ්ලෑෂ් එක වැඩ කරන්නේ. කීප තැනකම අපි එක්ස්ප්ලেইন කරලා තියෙනවා. පේනවා ඇතිනේ දැනුත් එක දිගට අර කලින් පෙන්නපු කැමරා එක මේ කාමරය ඇතුළේ තියෙන නිසා නැත්තම් ඩාර්ක් රූම් එක ඇතුළේ තියෙන නිසා එක දිගට ෆ්ලෑෂ් වෙනවා. ඒ කියන්නේ නෙගටිව් එන්ටිටි එකක් එතන ක්‍රොස් වෙනවා. එතනින් යනවා. කොහොම හරි මේ 4 මායිමට කොටු වෙලා ඉන්න ස්කින් වෝකර් කොයිම විදිහකටවත් එළියට යන්නේ නැහැ. ඔව් මගේ පස්සෙන් ආව එක මම හිර කරනවා මේ බිත්ති 4 ඇතුලේ. දැන් ලෑස්ති වෙමු ඌත් එක්ක කතා කරන්න. ඌත් මාත් එක්කම හිර වෙලා ඉවරයි. හැබැයි මම කතා කරන්න ඔන්න මෙන්න තියලා. ඒ කියන්නේ මෙයාට ස්පිරිට් බොක්ස් සෙෂන් එකකින් තමයි මම කතා කරන්න හිතුවේ. ටැරට් කාඩ්ස් වත් වීජි බෝඩ්ස් වත් කිසිම දෙයක් පාවිච්චි නොකර මම විශ්වාස කරන සහ අපි එක දිගට වීඩියෝස් වල පෙන්නලා තියෙන ස්පිරිට් බොක්ස් සෙෂන් එකක් තමයි කරන්න හිතුවේ. දැන් අහන්න එපා ස්පිරිට් බොක්ස් එක කියන්නේ මොකක්ද කියලා. සම්පූර්ණ වීඩියෝස් ටික බලන්න කියන්නේ ඒකයි. මේ channel එකේ අලුතෙන් වීඩියෝස් එක ඩිලේ වෙනවා නම් අපේ පරණ වීඩියෝස් ටික ගිහලා බලන්න. ඒ වලින් වෙනම knowledge එකක් ඕගලන්ට එනවා. ඒ knowledge එක පාවිච්චි කරගන්න අපි ඉස්සරහට දෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. ඒක නිසා අනිවාර්යෙන් බලන්න. කොහොම හරි ස්පිරිට් බොක්ස් සෙෂන් එක මම ෂෙඩියුල් කරපු දවසට කලින් කරන්න වෙනවා. හේතුව තමයි මෙන්න මේක. මම හෝල්වේ එකේ ආයෙත් ඇවිදන් යද්දී සද්දයක් පැත්තට මම යන්නේ හොඳේ. ඒ පැත්තට යද්දී මම ෆිගර්ස් දෙකක් දකිනවා. දෙපාරක් එබිලා බලනවා. මේක ක්ලීන් කැප්චර් එකක්. මේ වෙලාවේ මගේ ෆෝන් එක රෙකෝඩින් මෝඩ් එකේ තිබුණේ. එතකොට ඒකේ තියෙන ISO level එකත් එක්ක මට ක්ලීන් කැප්චර් එකක් ගන්න පුළුවන් වෙනවා. ස්කින් වෝකර් අපි දැන් පෙන්නවා. මේ පැත්තේ කොහෙවත් එයා පේන්නෙනවා කියලා නැත්තම් එයාව ෆිසිකල් ෆෝම් එකක් අරන් ඉන්නවා කියලාවත් එවිඩන්ස් එකක් නැහැ. හැබැයි මට හිතුණා දැන් ඒක කරලා ඉවර කරන්න. ඒ කියන්නේ ස්පිරිට් බොක්ස් සෙෂන් එක කරමු අපි.
ඒකට යන්න. මොකද මේක තව තවත් තිබ්බොත් මට විශාල ප්‍රශ්නයක් වෙනවා. කැමරේ කීපාරම් වගුණා මට මන් දන්නේ අයියේ කියලා. I have no clue. I have freaking no clue. Is there someone here? මෙතන කවුරු ඉන්නවද? ඔයාලට මේ කතා කරන හම්බෙන අන්තිම chance එක දෙන්න ගන්න. ඔයාලට chances දෙන්නේ නැහැ මම. This is the time for you to show yourself. dark room එකකට rituals කරලා මට කටරණේ එක කාමරයකට රින්ගන් ඉන්න ඕන. Is there someone here? මෙතන කවුරු ඉන්නවද? මෙතන කවුරු ඉන්නවද? Hold it. Hold it. Hold it. මෙතන කවුරු ඉන්නවද? මෙතන කවුරු ඉන්නවද? Hold it. Hold it. Hold it. Spirit box no reading, meters no reading. පළවෙනි පාරට තමයි මෙහෙම දෙයක් වුණේ. මම fully confused. නිකමටවත් ඒ කියන්නේ ගෙදර තියෙන මොකක්ම හරි දෙයකටවත් මේ magnetic field detector එක spike වුණේ නැහැ. ඒ කියන්නේ continuous spike එකක් ආවේ නැහැ. මමත් fully confused. මේ වෙලාවට තමයි මට තේරුම් ගියේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. ඒ කියන්නේ skinwalker මේ වෙලාව වෙනකොට මේකේ ඇතුලේ නැහැ. මෙතනින් එහාට රෙකෝඩ් වෙච්ච අපිට සමාජගත කරන බැරි ක්ලිප් වගේක් තියෙනවා. ඒ ක්ලිප් ටික මම මෙහෙම කටින් එක්ස්ප්ලেইন කරන්නම්. ස්කින්වෝකර් කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. මේක තමයි ඒකට හොඳම සාක්ෂිය. ස්කින්වෝකර්ට පුළුවන් එයාගේ ස්කින්වෝකර් ට්‍රූප් එකට නැත්තම් අපි එක කණ්ඩායමක් කියමුකෝ. ඒ කණ්ඩායමට දැනුම් දෙන්න. ඒක තමයි කියන්නේ. එක ගුරුන් වහන්සේ කෙනෙක් මෙහෙන් මහසෝනට කතා කරනකොට එකම හෝරාවේදී කොහොමද තව ගුරුන් වහන්සේ කෙනෙක් කතා කරන්නේ? ඒ තමයි ස්කින්වෝකර්ස්ලා. ඒගොල්ලෝ මේ මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් ඇඩ්වාන්ටේජස් නැත්තම් ඒගොල්ලන්ට ගන්න පුළුවන් දේවල් අරගෙන මේ මිනිස්සුන්ව ගොනාට අඳගෙන තියාගෙන ඉන්නවා. කොහොම හරි ඒකෙන් මේකෙන් මේ ඇතුළේ ඉන්න ස්කින්වෝකර් තවත් කොයිම හරි කෙනෙකුට කියලා නැත්තම් තවත් ස්කින්වෝකර් කෙනෙකුට කියලා එළියේ තියෙන වෙසල් එකක් කරහා අපේ ඉස්සරහා දොර අරිනවා. මම දාලා තියෙන සෝට් ප්‍රොටෙක්ෂන් එක නැත්තම් ලුණු වලින් මම ඇදලා තියෙන සර්කල් එකේ මුළු ගේ වටේම ඒකත් අයින් කරනවා. මේකට අහුවෙන්නේ අපේ අම්මා. අපේ අම්මා එනවා මේ මහරෑ. මට කටහඬ හොඳටම හෙනවා. හැබැයි කිසිම කැමරා එකකට කටහඬ හෙන්නේ නැහැ. මොකද කාමරේ මම ඉන්නේ ගේ මැද්දේ වගේ. මේ ඩාර්ක් රූම් එකක් නෙමෙයි. දොරෙන් ගොඩක් වෙන් වෙලා. කොහොම හරි ඒක මට දෙන්න විදියක් නැහැ. අපේ අම්මා එනවා, දොර අරිනවා, ස්කින්වෝකර්ව රිලීස් වෙනවා. හැබැයි අම්මවත් පාවිච්චි වෙනවා. අම්මා
අවුරුදු ගානක් මේවා කරලා පළපුරුද්ද නිසාද මන්දා මම මේ වගේ ෂණික වෙන දේවල් වලට ක්වික් මෝඩ තීරණ ගන්න. මම ඇතුළෙම ඉන්නවා. කවුරු කොහොම කතා කරත් මම මේ දොර අරින්නෙම නෑ. ඒක මම ඕනි තරම් කටු කාලා ඉගෙනගෙන තියෙනවා. කොහොම හරි ඒ ෂණික මගේ ඔළුවට එන්නේ. මේ ස්කින් වෝකර් එස්කේප් වෙලා නම් මෙයා බයින්ඩ් වෙලා තියෙන්නේ. එක තැනක් තමයි අපේ වෝකර්ස් බයින්ඩ් එක. එහෙම නැත්තම් එයා යනවා අර ඩෝල්ගේ පස්සෙන්. මොකද සජනගේ අතේ ඉන්න ඩෝල්ට මම ඒ වෙනකොටත් වෝකර්ස් බයින්ඩ් එකෙන් චුට්ටක් දාලා තිබ්බේ. මං හිතුවා ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැති කියලා. The mobile you called has not responded. Please try again later. ඔබේ දුරකථනයේ ප්‍රතිචාරය සොබිත. කරුණාකර අසුන් කොල්පස්ට. நீங்கள் அழைத்த தொலைபேசியை தற்போது அடைய முடியாதுள்ளது. தயவு செய்து මේ වෙනකොටත් මිස්ටර් කොං සහ ටීම් එක නැත්තම් සජන සහ ජීවන්ත තවත් වීඩියෝ එකට මාසෝන් අඩවියට ගිහිල්ලා ඉවරයි. ඒ දෙන්න ලොකු ප්‍රශ්නයක ඉන්නේ. பிரச்சார துவக்க கருணாகர் அசுவன் கொள்பட்ட நீங்கள் அழைத்த தொலைபேசியை தற்போது அடைய முடியாதுள்ளது. தயவு செய்து கருத்தனை ඕගොල්ලෝ තීරණය කරන්න. මම ඒ මාසෝන් අඩවියට යන්නද මේගොල්ලන් හොයාගෙන. මොකද මේගොල්ලෝ අනතුරේ කියලා මට තේරෙනවා. කමෙන්ට් කරන් යන්න.